කෙල්ලක් සෙට් වුණානේ තාත්තේ. එහෙනම් දැන්වත් අර ගුණයාගේ වැස්සිට කරදර කරන එක නවත්තා. අනේ හුකේ. ඔයා කැමතිද මාව කසාද බදින්න? ඔයාගේ වයස කීයද? කෝටි 1000ක් විතර. ලොකු වයසක් නෑනේ. හෙටම බදිමු. සාජන් අද නම් අතටම අල්ලගත්ත අද නම් තොට අපෙන් බේරීමක් නැහැ. අනේ සර් මාව අරන් යන්න එපා. කොහොම දරන්නද ගැනිට මන් නැති අඩුව. අනේ සර් මාව අරන් යන්න එපා. කොහොම දරන්නද ගැනිට මන් නැති අඩුව. සර දරුවෝ දෙමව්පියන්ට වැඳලා ඉස්කෝලේ ගියේ. දැන් දෙමව්පිය වඳින්න ඕන අනේ ඵලයන් පුතේ කියලා. යාල් 10 දිලා ගෙනාවු පැලේ බං. වතුර එහෙම දැම්මද බං? විස බීජයයි කියලා උණු කරලා දැම්මේ බං. ඔබ මෝඩ මූසලෙක් බං. ඔබට එකවරයක් ඉල්ලිය හැක. මං පස්සෙන් පිරිමි දුවගෙන එන්න තමයි මට අවශ්‍ය. ලෝකේ ඔබ ජීවත් වෙන්න නම් කාලා බීලා විතරක් මදි. තව එක දෙයක් වෙන්න ඕනි. ඒ මොකද්ද? ඔබ ලස්සන වෙන්න ඕනි. අනේ දෙවියනේ පැන් එක දාන්න එපා. අපේ තාත්තා මැරුණි සෙම හිර වෙලා. එයාට සීතල අගුණයි. අනේ බබා අපි දෙන්නත් මුස්ලිම් ආගමට යමු. ඇයි බබා? ඔයත් ආසයිද මගේ කොන නැති වෙනවට? අපි අර වල් තියෙන පැත්තට යමුද? එහෙ නෙවයි ගුන්. අපි පදුරක් අස්සට යමු. මොනවද යාළුවනේ? බඩේ කැක්කුම හැදෙන්නේ බඩ හිස් වෙලා තියෙද්දි. එතකොට ගැහණු වෙයි හැම වෙලේම ඔළුව කැක්කුමයි ගගා කියවන්නේ. ඉමෝෂනල් damn it. ඇල්ල කුමාර. නෑ නෑ මැඩම්. මගේ නම දෙතන පිට ඇල්ල කුමාර. සර් හොඳට මතක තියාගන්න. දරුණු වීරයා රඟන්නෙත් නෑ. රඟන වීරයා දරුණුත් නෑ. අනේ එහෙමද ගහනවා උස්සල පොළොවේ එක. මල්ලි පළතුරු බීම තියේද? තුරු බීම ඉවර වෙලා අක්කේ. පළතුරු බීම නැත්තම් වෙන බීම જાතියක් විකුණන්න ඕනේ. ඉල්ලන දේ නැත්තම් වෙන දෙයක් විකුණන්න උත්සාහ කරන්න. A few moments later. මල්ලි ටොයිලට් පේපර් තියෙනවද? ඒවනම් නෑ අක්කේ. වැලි කඩදාසි තියේ. වැලි කඩදාසි ගහගනින්. උඹ ඉකේ. දැල්ල අනිත්‍යයි උපාසකම්මි. හැමදේම අතහරින්න. එහෙමයි හාමුදුරුවනේ. අනේ සියේ මේ බය හිතෙන එකක් නේ. ඔයාට ඇත්තටම බය හිතෙන එකක් බලන්න ඕන නම් මගේ වෙඩින් වීඩියෝ එක පෙන්නන්න. ආක්ෂණේ තව කොච්චර දියුණු වුණත් වැඩක් නැහැ. කෑම ඩවුන්ලෝඩ් කරලා කන්න බෑනේ. කොහමද වුණ මල්ලි? අයියේ කොණ්ඩේ අඩු කරලා රැවුල ෆුල් ෂේප් කරන්න. එහෙනම් කලිසමත් ගලවන්න මල්ලි. ඒ මොකටද? ඔය මූණේ මොන ෂේප්ද බං? මිස් මට නම්බරයක් දෙන්නකෝ. යකෝ මං බැඳලා ඉන්නේ මිනිස්සයෝ. ඕනේ මිස් මම ડોක්ටර් බලන්නයි නම්බරේ ඉල්ලුවේ. සෝරි මෙන්න නම්බරේ. අර රූම් එක ළඟට යන්නකෝ. මුන්නම් ලෙඩෙට්ට හරියට සලකන්නවත් දන්නේ නැති හැටි. පොඩි එකෝ උඹේ නම් නැටිල්ල හොඳටම වැඩි. අනේ අන්න ආච්චි ඉස්සර ඔයා නටපු හැටි තමයි අපේ ගෙදර හැමදාම කතා වෙන්නේ. උඹලා hina වෙන්න එපා. ඒ කාලෙත් අපි හොද හොද නැටිලි දැම්මා. දැනුත් දානවා. වයසට ගියත් චිල් එකේ ඉන්න ඕන බොලව්. ඕකේ. ડોක්ටර් මේ අතින් යූස් කරන්න බෑ රිදෙනවා. හුරු අතම යූස් කරන්න නැතුව අනිත් අත යූස් කරන්න පුරුදු වෙන්න. මගේ ගණි සල්ලි හොයන ගමන් ඉන්නේ. ගිහින් බලපන්. එයාගේ පර්ස් එක තියෙන මගේ කාඩ් ඔක්කොම. අම්මෝ එක තමයි බන් රියල් ලව් කියන්නේ. ඒ යාකෝ තෝගේ ඔය රෝද උඩ තහඩු කරත්තේ නැගලා අර සක්කර වස්ත්‍රමත් එක්ක මොන දීපංකරයකද ගියේ? Oh my god, bro. Oh hell no, man. ඔය රෝද උඩ තහඩු කරත්තේ ඔන්න නෝනේ පැහිච්ච පොල් ගෙඩි ටික සේරම කැඩුවා. මාමේ තව දෙකක් එක තමයි හොඳටම පැහිලා තියන්නේ. මිනිහෝ ඔබ කවද්ද මේ යට කලිසම හොදගන්නේද? ඒකත් ප්‍රොජෙක්ට් එකක් නේද?
දෙරට වෙලා කකා බෙටි දදා ඉන්න ගෑනුන්ගේ අවසාන බලාපොරොත්තුව. මොකද්ද? විශ්ව මාතාව. එයා බිව්වේ අම්මි කුක්කුද හලක් කුක්කුද? අපෝ නෑ මම් බිව්වේ අපේ තාත්තා දෙවලක් පෙළපු හොදම කතිප්පු. ඊට මේකවත් අරන් දෙන්න බැරි නම් මොකටද තමුසේ මහසොහන් වෙලා ඉන්නේ? අනේ මොහිනි මගේ රත්තරන්. තමුසේගේ රත්තරන් ඕනේ නෑ මට. මුදලාලි මට තැබිලි ගෙඩියක් දෙන්න. ඇයි දුවේ දේවාලයක වත යන්නද? තව ටික දවසකින් නවත්තනවා කියලා හිතාගෙන හැමදාම කරන වැරද්දක් අපි හැමෝටම තියෙනවා බං. කෙසෙල් කනක් ඕනේද? එපා. කෙසෙල් කනවා ගොඩ ගහලා යන්න. කෝපියකට හූන වැටිලා හූන දිය වෙලා මගේ මෝඩකමට ඒක බීලා ප්‍රෙෂර් වැඩි වුණා. අයියෝ දේවියෝ. හයි ග්‍රෑන්ඩ්මා මම ලිෆ්ට් එකක් දෙන්නද? අනේ පින් සිද්ධ වේවඩා. අයියෝ හෙමින් යමන් පුතේ. අයියෝ මගේ පපුවත් රිදි දෙනවා මම ආයෙත් ඉස්පිරිතාලට අරන් ඵලයන් යකෝ. සහෝදර මිත්‍රවරුනි, මේ දේශපාලන ක්‍රමය අපි වෙනස් කරන්න ඕන. මේ ක්‍රමය නිසා අපිට අපේ බිස්නස් කරගෙන යන්න බැරි වෙනවා. What? ඔයාලගේ ගව රැළවල් පා ගව පට්ටි සේරම එකතු කරගෙන නොවැම්බර් 21 නුගේ ගොඩට එන්න. හැමෝටම රුපියල් 5000යි ගල්ලරක්කු බෝතලයයි පුන්නක්කු ජොග්ගුවකුයි අපි ලබා දෙන බව මම කියන්න කැමතියි. සෙල්ෆි එකක් ගන්න පුළුවන්ද? සෙල්ෆි එකක් හරි. ඒයි ෆ්ලෑෂ් එක ඔන් කරන්න එපා. නයිට් විෂන් එක ඩිස්ටර්බ් වෙනවා. අක්කේ මං පත්ත හූරගෙන එන්නම්. ඔය පත්ත හූරන්න පුළුවන් එකෙක් ඉන්නවද බං? තල්ල පොඩි මාමා ගාවට යන්න බැලුවේ. ඌනම් හූරයි පත්ත හොඳට. ඔය පිටිපස්සෙන් හෙඩ්ලයිට් ගහගෙන වෙගෙන් එන අයියලට ඉඩ දෙන්න. කවුද දන්නේ? එයාලට පැලෙන්න චූබරද කියලා. කොහමද ආච්චි සීයා ඒ කාලේ? අම්මෝ මට නිදා ගන්න දුන්නෙම් නෑ. ඔය බොරු බං. ඔය ගෑණි මාත් එක්ක නිදාගත් එකමයි කළේ. මම තමයි තනියා. ඕකේ. කරි වුණාම හැම වෙලාවෙම පුක සුදුද අහන්න එපා. අවුවක් වැටුන් නැති වුණාට ලංකාවේ ඔක්කොගෙම පුක කළුයි. සමහර මිනිස්සු හරියට බෙහෙත් වගේ. එයි ඒ. උන්ව දැක්කත් අප්පිරියයි. ක්ලච් එක දෙන්න. ක්ලච් එක දෙන්න කියලා. මගේ ළඟ ක්ලච් එක නෑ මිනිහෝ. දුවම්මෝ කළු කුමාරයා. කෑ ගහන්න එපා මල්ලි. මම හන්දියේ කොළු කුමාර අයියා. මෙන්න දැන් ලැබුණු පුවතක්. සඳුන් අයියට නෙත්මි බූට තැබූ නිසා සඳුන් අයියා කපා ගනි. මඩ බඳින්න බෑ මං කිව්වා ඕ ඇරුවද නෑනේ දුක විඳින්න බිව්වම් නැප්පා මගේ සුදු නෝනේ බිම වැටෙන්න හරහට ගැහුවා ඒ නැද සාලේ මම දුවන්නේ දෙයියම් පල්ලාවේ වරදාගේ ඔයි බුරියානි සුවඳක් එනවනේ. මට නම් එහෙම සුවඳක් එන්නේ නෑනේ. ඒක තමයි යෝධිය කියන්නේ. ගිහිල්ලා උයපිය ෆෝන් එකේ ඉල්ලලා ඉන්න නැතුව රෙද්ද. මට හීතලයි. හීටරේ දාලා ඉන්න පුළුවන්ද? මට නැගිටලා යන්න කම්මැලි. එහෙනම් අයිය පස්ස දාන්නකෝ. අයිය මේ ඇන ගන්න ඕනේ. නංගි යමු ඇතුළට. මාත් වේලි හිටිය අනින්න කෙනෙක් නැතුව. පිස්සුද මිනිස්සු කියලා ඉවර වෙනකන් ඉන්නවා ගෙදරට ඕනේ ඇන වගේක් තියෙනවා ගන්න ඒව ගන්න ආවේ පිස්සු. මේ අයියේ මට බඩගිනීනේ කන්න මුකුත් අරන් දෙන්නේ නැද්ද අනේ? එකනේ මං කිව්වේ. ඔයාට හිස් බඩ මං ඉන්න දෙන්නේ නැහැ කියලා. අයියේ මං ආවේ අපේ අවුරුදු කුමරිය තෝරන තරගෙට ආරාධනා කරන්න. ඔයා තමයි එන්න ඕනි තෝරන්න. හා නංගි මං එන්න. ඔළුව දාලා යන්න. පිස්සුද මිනිස්සයෝ ඔළුව දාන්න නෙවෙයි එන්න කිව්වේ. තෝරන්න එන්න කිව්වේ. වනචරයා. කෝබන් උඹ මරාගෙන ලව් කරපු තරු. ඒකී නෑ බම් බදිනවා කියලා ජුණ්ඩත් ඇල්ලුවා පිස්සු හොක්ති. අර අල්ලපු ගෙදර නිහාල් හැමදාම වැඩට යන්න කලින් එයාගේ නෝන්ට කිස් එකක් දීලාලු යන්නේ තමුසෙට තමයි බැරි. මමත් ආසයි නෝන ඒත් නිහාල් කැමති වෙයිද දන්නේ නැහැ. ආවට ස්ටාර්ලින්ක් ලැබුණ එක ගැන සීයා මොකද හිතන්නේ? ඩෝන් පුතාට මම ඒ ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද දැන් වැලක් බලක් දිනුනත් මගදී හිර වෙන්නේ නැහැ. සීනි තියනවද? ඕනන්ගේ තියෙනවා. ඇටේ ඉදි වෙන්න ගත්තාට පස්සේ ડોක්ටර් ගාවට පෙන්නන්න ගියාම තමයි චෙක් කරලා සීනි කියලා කිව්වේ. නෑ මිනිස්සු ගෙදරට සීනි ගන්න ආවේ පිස්සු. අපිට කියන්න මේ ලෝකේ වාට නැතුවම බැරිම දේ මොකද්ද? වෙන මොනවද නංගි හවසට ගහන ගල් කාලානේ.
කෑම වතුර නැති වුණත් ගල් කාල නැතුව බෑ සාමාන්‍යයෙන්. ඔයා හිතන්නේ ලෝකේ වේගවත්ම දේ මොකද්ද? හන්දියේ කඩෙන් රැට කොත්තුවක් කාලා උදේට සේට් වෙන බඩ එළිය පාරේ. අයි මග දිගට රේ වෙන්නේ. එන්න පලා ගන්න. එන්න නෝනා. වම්බඩු ගහල පලා ගන්න. අද විතරයි. ඉතින් දුලක්ෂ ඔයා වගේ CV එකේ මෙන්ෂන් කරලා තියෙනවා ඔයා හાર્ඩ් වර්ක් කෙනෙක් කියලා. ඔව් මැඩම්. ඇයි ඔයා එහෙම කියන්නේ? මම අවුරුදු 5ක් බරපතල වැඩ ඇතුළේ හිරේ හිටියා. දැන් මට මහන්සි වෙලා වැඩ කරන එක සරලයි. මට ගෑනු 5 දෙනෙක් ඉන්නවා ළමයි 15ක්. ඒත් මං කියන දේ අහන්න මෙයා විතරයි. මේ අනිච්චන් සංසාරේ. උඹ තමා මගේ එකා බං. මට බෙන්ස් කාර් එකක් ලැබුණම මම දෙවියන්ට පළතුරු වට්ටියක් පූජා කරනවා. මුන් මාර ඩීල්ස් නේ ගහන්නේ. අපි වඳුරෝද? පලා ගන්නවද? අනේ මගේ කඩ එච්චරයි මට අඩු වෙලා තිබ්බේ පලා ගන්න. අනේ නෑ නෝනා. මේ පලා වර්ගද කංකුම් මුකුණු වැටව ගන්නවද? නංගි නගින්න නංගි මං ගිහින් දාන්න. අනේ බෑලා හිරු අයියේ ඔයාට නගින්නේ නෑනේ. මචං අඩෝ මචං කොහමද? මේ ඉස්කෝලේ කට් කරන්න මරපු ආච්චිද? ඔව් මචං. අඩෝ පව් බං. කීපාරක් ආච්චිව මැරුවද? අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි. මේ එළුවෙක් හදන්න ලයිසන් ඕනද? මෙච්චර කල් එළ දෙනක් හැදුවේ. ලයිසන් අරන්ද? තීක්ෂණයි ඇතුළට දාද්දි උඹට රිදුනද බං? උඹට පිස්සුද බං? ඒක නිකන් කැලණි පාලමෙන් පොල් එල්ලක් ගියා වගේ. ඌ දැම්ම කියනකම් මට දැනුනෙත් නෑ. ජනිත් අයියත් එක්ක රූම් ගියා නේද බං? අයියෝ වැඩක් උනේ නෑ. ගවුම උස්සද්දිම ඌට ගිහින් ඉවරයි බං. දිනේෂ් මාව බදිනවමයි කියලා කටටත් දීලා ඇතුළෙම යවුවා. කරිපකයක්. චීට මං කියනවා 100 රෑට ඇදයට තියාගෙන අරක්කු බොනවා කියලා. පිස්සුද බොල? ඔය මං රෑට එළියට යන්න කම්මැලි කමට චූ කරන්නේ ඔය බෝතලෙට. ඇයි කොණ්ඩම් දෙකක්? එකක් සමන්තට. නිකු විවාහයක රහස කුමක්ද? ඒක සරලයි. පළවෙනි දවසෙත් එයා හරි, ඊළඟ දවසෙත් එයා හරි, තුන්වෙනි දවසේ මං වැරදුනා. කරුණාකර මට අන්තිම උදව්වක් කරන්න ඕන. නිහාල්ව කසාද බඳින්න. ඒත් ඔයා නිහාල්ට කැමති නෑනේ. ඔව්. ඒකයි මට ඕනේ එයාත් මා වගේ දුක් විඳිනවනේ. අනේ ලස්සන තොප්පි තියෙනවා. සීයේ මටත් එකක් දෙන්න බැරිද නිකන්? මොකද බැරි? රෑ වෙලා එන්නකො දුවේ. මං ඔයාලට රෝස පාට එකක් දෙන්න. මේ වගේ කරුණාවන්ත මිනිස්සු දැන් අඩුයි. ඔබ දන්නවද මට ළමයි 15ක් ඉන්නේ ඇයි කියලා? මොකද ගමේ ඉන්ටර්නෙට් නෑ, නෙට්ෆ්ලික්ස් නෑ, ෆාමසි නෑ. ඉන්න ගෑණි විතරයි. අංගි එන්න පලා ගන්න. පැලීලා තියෙන්නේ මාමේ ආයේ ඕන්නේ නෑ පලා ගන්න. රූගේ ඇට දෙකටම තියලා දාන්න පුළුවන්. හැබැයි ගෑණිගේ ඔළුවට වදීද කියලා තමයි බය. ටවුන් එකට යන්න කීයද මේ බෑග්ස් දෙකකුත් තියෙනවා. 250යි. බෑග්ස් වලට සල්ලි ගන්න නැහැ. එහෙනම් මම පයින් එන්නම් මේ බෑග් දෙක ගෙනල්ලා දීපන් ටවුන් එකට. ගන්න ආවේ මුදලාලි. මාත් මේ වේලි හිටියේ කොටන්න නැතුව. මොනවාද මුදලාලි කියන්නේ? මම මේ වී ටික කොටා ගන්න කිව්වේ පිස්සු. කල් දැන් බඩු මිල එහෙම කොහමද? ඉස්සර නම් 200ටත් තිබ්බා. දැන් නම් 1700න් උඩ තමයි යන්නේ. ඔයාගේ ගාන කීයද නංගි? අරන කැදිච්ච ප්ලාස්ටික් පුටුවන්ට දෙනවා අලුත් බෙසමක්. ඔදරයා ඔයාගේ නෑදෑයෝ ගැන කමෙන්ට් එකක් දෙන්න. නංගි මට ඉන්නවා උඩින් හොඳ මූණ පෙන්නලා යටින් රජගේමක් ගහන සෙට් එකක්. නංගි පොඩ්ඩක් ඉන්න. අම්මෝ මෙවස්සේ. අයි ඔයාවත් එමෙන්නේ නැත්තේ. මෙවස්සේ ඔයා විතරයි වියලිවා ඉන්නේ. අයියේ මං කිරිතක සමහම් බොනවා.